සුබ දවසක් සියලු දෙනාටම. අපි බලමු 2026 අලුත්ම ක්‍රමයට කොහොමද වාහනේට තෙල් ගහන්න QR එකට ලියාපදිංචි වෙන්නේ කියලා. මුලින්ම ඔයාලට තියෙන්නේ මේ මම යටින් දාලා තියෙන link එකෙන් fuelpass.gov.lk කියන web අඩවියට යන්න. ඊට පස්සේ එතන තියෙනවා register කියලා එකක්. අන්න ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ජාතික හැඳුනුම්පත් අංක ඇතුල් කරන්න. ඊළඟට ඔයාලගේ වැඩ කරන දැන් අතේ තියෙන phone number එක ඇතුළත් කරන්න. ඊට පස්සේ යටින් තියෙන send OTP කියලා එකක් තියෙනවා. අන්න ඒක දෙන්න. ඊළඟට තියෙන්නේ ඔයාලට තමන්ගේ OTP එක යටින් ඇතුල් කරන්න. එහෙම ඇතුල් කරාට පස්සේ යටින් තියෙනවා verify කියලා එකක්. ඒ verify කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලගේ first name එක last name එක අඳ මුල් නම ඊළඟ නම ඇතුළත් කරන්න. ඊට පස්සේ තමන්ගේ address එක තමන්ගේ ලිපිනේ ඇතුළත් කරලා next කියන එක දෙන්න. ඊට පස්සේ තමන්ගේ වාහන නම්බර් එක ඇතුල් කරන්න. ඊට පස්සේ වාහන ටයිප් එක කාර් එකක්ද ඒ වගේ ඇතුල් කරන්න. ඊට පස්සේ චැසි නම්බර් එක ඇතුළත් කරන්න. ඊට පස්සේ ඔයාගේ වාහනේ තෙල් ගහන ටයිප් එක පෙට්‍රල් ඩීසල්ද කියලා ඇතුල් කරලා රෙජිස්ටර් කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලා සාර්ථකව ලියාපදිංචි වෙලා ඉවරයි. ඊට පස්සේ ඔයාලගේ QR එක දිස් වේවි. ඉතින් මම මේ වීඩියෝ එක කරේ ඔයාලට මේක දැනගන්න. ඉතින් ඔයාලට පුළුවන් මේකෙන් තමන්ගේ ගහන්න පුළුවන් තෙල් ප්‍රමාණය බලා ගන්න. ඒ වගේම channel එක subscribe කරන්න, වීඩියෝ එක හොඳ නම් like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්න.